සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අඩවියට. අද කතාව සිද්ධ වෙන්නේ මේ මෑත භාගයේ මම අඳුරන මාමලා දෙන්නෙකුට තමා මේ කතාව සිද්ධ වෙන්නේ. මේ කතාවට මුහුණ පාන්නට සිදුවෙන මාමලා දෙන්න ජීවත් වෙන්නේ ගම්පහ ප්‍රදේශයේ. මේ මාමලාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මේ භාවිතා කර ඇති නම් හුදෙක් මනක් කල්පිත ඒවා බව මතක තබා ගන්න. ඉතින් වෙලාව උදේ 8 පසු වී මිනිත්තු 45යි. මේ එක පුද්ගලයෙකුගේ නම තමා සියදෝරිස්. අනෙක් පුද්ගලයාගේ නම තමා සෝමදාස. මං කලින් පැවසුවානේ වේලාව 8 පසු වී මිනිත්තු 45යි. සෝමදාස මාමා තේවතු යාය පහු කරගෙන ගියාට පස්සේ තියනවා චූටි පෙට්ටි කඩයක්. මෙන්න මේ පෙට්ටි කඩේ ඉඳගෙන තේ කෝප්පයක් සහ බනිස් ගෙඩියක් රස විඳිමින් තමා සෝමදාස මාමා සිටින්නේ. මේ අතර තමා සියදෝරිස් මාමා මෙතනට පැමිණෙන්නේ. පැමිණිලා සියදෝරිස් මාමා අර තේ කෝප්පයක් සහ බනිස් ගෙඩියක් රස විඳිමින් සිටි සෝමදාස මාමට මෙලෙස පවසනවා. සෝමේ, ගොඩ කාලෙකින් මාළු කෑල්ලක් එහෙම කෑවේ නෑ නේද? මොකද කියන්නේ? හවස් වෙලා යන්න ඇලමංකඩේ පැත්තට මාළු එක්කත් බාගන්න. එහෙම කියලා සියදෝරිස් මාමට කට ගන්න හම්බුන්නේ සෝමි මාමා එක පයින්ම වැඩේට කැමති වුණා. එහෙනම් සෝමේ, බඩු භාණ්ඩ ආදී ඔක්කොම රැගෙන 8යි කාල වෙද්දි මම පැමිණෙනවා ඔයාලගේ ගෙදරට. ඔයාලා ඇස්තිලා ඉන්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ටෝච් එක නම් පුතේ charge කරලා අනිවාර්යෙන්ම ගන්න. මෙලෙස කියලා සුළු මොහොතකට පස්සේ සියදෝරිස් මාමා එතනින් නික්ම යනවා. පසුව මිනිත්තු කිහිපයකට පසු තේ කෝප්පේ සහ බනිස් ගෙඩියේ මුදල් ගෙවා සෝමදාස මාමත් මෙතනින් පිටත්ව යනවා. මේ වන විට උදෑසන 10 පසු වී මිනිත්තු 21යි. ඉක්මනින්ම කාලය ගෙවී ගිය පසු දන්නේම නැතුව රෑබෝ වුණා. වෙලාව 8:10යි. සියදෝරිස් මාමා රෑ වැඩේට අදාළ සියලුම බඩු භාණ්ඩ රැගෙන සෝමි මාමලාගේ ගෙවල් පැත්තට යනවා. හැබැයි සියදෝරිස් මාමා දකින සෝමි මාමලාගේ ගෙදර වෙනදට වඩා යම්කිසි අද්භූත පාළු ස්වභාවයක් තමයි තියෙන්නේ. දොරත් වහලා තමා තිබ්බේ. සියදෝරිස් මාමට හොඳටම කේන්ති යනවා. සියදෝරිස් මාමා සෝමි මාමටත් බැන්න තව පොඩ්ඩක් ගෙවල් පැත්තට කිට්ටු කරනවා. සියදෝරිස් මාමට තරහ යන්න හේතුව තමා මේ යකා මාත් එක්ක මාළු අල්ලන්න එනවා කියලා. කොහේ හරි ගියාද දන්නේ. මට බොරු කියලා කොහේ හරි ගියාද දන්නේ කියලා සියදෝරිස් මාමට සැකේකුත් තියෙනවා. මේ සැකේ තුලින් සියදෝරිස් මාමා ටික සෝමි මාමලාගේ ගෙවල් පැත්තට කිට්ටු කරනවා. නමුත් සියදෝරිස් මාමා දකින දෙයින් සියදෝරිස් මාමගේ ඉහේ මලක් පිපුණ තරම් සතුටක් සියදෝරිස් මාමට ඇති වෙනවා. ඒ තමා සෝමි මාමා එළියේ බూరు ඇඳක නිදාගෙන සිටිනවා. එම නිසා අද නම් අනිවාර්යයෙන්ම මාළු අල්ලන්න යන්න පුළුවන් කියන චේතනාවෙන් සියදෝරිස් මාමට ටිකක් යම්කිසි සතුටක් ඇති වෙනවා. පසුව සියදෝරිස් මාමා සෝමි මාමා ළඟට කිට්ටු කරලා අඩෝ සෝමේ ඇහැරෙනවා ඕයි. වැඩේට යන්න පරක්කු වෙලා තියෙන්නේ හොඳටම. ඇහැරියම් බම් පරක්කු වෙලා තියෙන්නේ කියලා සියදෝරිස් මාමා සෝමි මාමාව ඇහැරවන. මෙහෙම කරලා සුළු මොහොතකට පස්සේ සෝමි මාමා සියදෝරිස්
යමන් එහෙනම් කියලා ඈලි මෑලි ගසා දාලා ඇඳෙන් නැගිටලා එනවා. හැබැයි සියදෝරිස් මාමට සෝමි මාමා ගැන යම් කිසි සැකයක් ඇති වෙනවා මේ මොහොතේ. මොකද කටහඬ පොඩ්ඩක් වෙනස් හේතුවෙන්. දෙන්න ටික වෙලාවක් මෙතන රැඳිලා ඇලමංකඩය දක්වා ගමන් ආරම්භ කරනවා. නමුත් සියදෝරිස් මාමා සෝමි මාමට රැගෙන එන්න කියාපු ටෝච් එක විදුලි පන්දම සෝමි මාමා අරගෙන එන්නේ නැහැ. ඒකටත් සියදෝරිස් මාමට පොඩ්ඩක් කේන්ති යනවා. පසුව සියදෝරිස් මාමා සෝමි මාමට මෙහෙම පවසනවා. හොඳ වෙලාවට බං මම ටෝච් එක අරන් ආවේ. මටත් හිතුණා උඹ මේක අමතක කරලා එයි කියලා. වෙලාවට මං අරගෙන ආවේ කියලා සියදෝරිස් මාමා සෝමි මාමට කියනවා. ඒත් සෝමි මාමගේ කටින් කිසිදු වචනයක් පිට වෙන්නේ නැහැ. දෙන්න මෙහෙම කතාවෙන් කතාව ටික ටික ඇලමංකඩේ ළඟට ලං වුණා. වෙලාව රාත්‍රී 9:12යි. දෙන්න ඉතින් ඔන්න හා පුරා කියලා වැඩේ ආරම්භ කළා. ඒ කියන්නේ මාළු බාණ්ඩ පටන් ගත්තා. හැබැයි සියදෝරිස් මාමට සෝමි මාමා ගැන තවමත් සැකයි. මොකද අහන ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැහැ. වැඩි කතා බහ කරන්නේ නැහැ. විතරයි කියන්නේ. අනික ඒකත් පොඩ්ඩක් ගොරෝසු හඬින් තමයි උත්තර දෙන්නේ. සියදෝරිස් මාමට සෝමි මාමා ගැන මේ මොහොතේදී යම්කිසි සැකයක් ඇති වෙනවා. නමුත් සියදෝරිස් මාමා මේක වැඩි ගණන් ගන්නේ නැහැ. මේක නිදිමතේ ඇත්තේ. ඒක නිසා තමයි මෙහෙම කරන්න කියලා සියදෝරිස් මාමා තමන්ගේ සැකය පහ කරගන්න. ඔන්න ඉතින් හෝරා කිහිපයක් ගත වුණා. දැන් නම් මලු දෙකක් විතර පිරෙන්න මාළු හොඳටම අහු වුණා. මාළු ඇල්ලුවේ සියදෝරිස් මාමා. මාළු අල්ලන මල්ල ළඟ තියාගෙන හිටියේ සෝමි මාමා. වෙලාව පාන්දර 1යි කාලේ. සියදෝරිස් මාමා සෝමි මාමට මෙහෙම කිව්වා. සෝමේ දැන් නම් දවස් 10කට විතර මාළු හොඳටම ඇති. ඒක නිසා දැන් වෙලාවත් හරිනේ. එහෙනම් අපි යන්නේද කියලා සියදෝරිස් මාමා සෝමි මාමට කිව්වා. නමුත් සෝමි මාමාගේ මුවින් එක වචනයක්වත් පිට උනේ නැහැ. සියදෝරිස් මාමා කෝ ගණින් බලන්න මෙහාට ඔය මාළු මල්ල කියලා සෝමි මාමාගේ මාළු මල්ල ගත්. පසුව දැක්ක දෙයින් සියදෝරිස් මාමට හිහින්දාඩිය දැම්මා. මොකද අර පැය ගාණක් තිස්සේ අල්ලපු එක මාළුවෙක්වත් අර මාළු මල්ලේ නැහැ. මේ මොහොතේදී සියදෝරිස් මාමට ටිකක් කේන්ති යන. මෙලෙස කෝප වූ සියදෝරිස් මාමා ටිකක් උස් හඬින් සෝමේ කෝයකෝ මේකේ තිබ්බ මාළු කියලා උස් හඬින් සෝමි මාමගෙන් අහනවා. එක එක ස්ථානවලින් ලේ පෙරෙන්න අරගෙන ඊටාම විකෘති මුහුණකින් මෙලෙස ඊටා භයංකාර හඬක් අවදි වෙනවා. මාළු ඔක්කොම ටික මම කෑවා. අති භයානක ලෙස සෝමි මාමගේ මුවින් නිකුත් වෙනවා. උදේ එලකිරි රැගෙන යන ගම්මුන් දෙදෙනෙක් මේ සියදෝරිස් මාමව දැකලා ගමේ ගුරුන් වහන්සේ වෙත සියදෝරිස් මාමව රැගෙන යනවා. සියදෝරිස් මාමට ගිඩි ගහලා හොඳටම උණ. ඔහු යම්කිසි දෙයක් පැවසීමට උත්සාහ කරනවා. නමුත් ඔහුට ඒ දේ පවසා ගන්න හැකි වෙන්නේ නැහැ. මෙලෙස දින කීපයක් ගත වෙනවා. සෝමි මාමා කොහෙදෝ ඉඳ තමන්ගේ පවුල පිරිසත් එක්ක ගමට එනවා. ඊට පස්සේ සෝමි මාමා ගමට ආවට පස්සේ මෙන්න මේ කතාව සෝමි මාමට ආරංචි වෙනවා. ඉතින් සෝමි මාමා කඩිමුඩියේ වෙදරාළගේ ගෙදරට පිටත් වෙනවා. වෙදරාළගේ ගෙදරට පිටත් වෙලා මේ සිද්ධිය ගැන පොඩ්ඩක් දැනගන්න. දැනගෙන සෝමි මාමා වෙදරාළට මෙහෙම පවසනවා. මාමේ
ඔයා මම මේ කියන දේ විශ්වාස කරයිද දන්නේ. නමුත් ඔය සිද්ධිය සිද්ධ වෙන දවසේ මම ගෙදර හිටියේ නැහැ. උදේ කඩේ ළඟදී මම සියදෝරිස් එක්ක මාළු අල්ලන්න යන්න කතා වුණා. නමුත් මට මාළු අල්ලන්න යන්න සිද්ධ වුණේ නැහැ. මම පවුලේ කට්ටියත් එක්ක හදිසියේ මළගයක් වෙලා අනුරාධපුරේ යනවා. ඒක නිසා මට මාළු අල්ලන්න යන්න සිද්ධ වුණේ නැහැ කියලා සෝමි මාමා පවසද්දි කතාව අහගෙන හිටියේ ගුරුන් වහන්සේ ඊටාම සංසුන් ආකාරයෙන් ඔළුව වනලා මම ඒ ගැන දන්නවා බං. එදා මොකක්ද උනේ කියලා මම හොඳටම දන්නවා. එදා ඇත්තටම සිද්ධ වුණේ ඇත්තටම සෝමි මාමා එදා ගෙදර හිටියේ නැහැ. සෝමි මාමා තමන්ගේ පවුලේ පිරිසත් එක්ක අනුරාධපුරේ යනවා. එතකොට සෝමි මාමගේ ස්වරූපයෙන් හිටියේ ඔබ කවුරුත් දන්න නම ආපු ගමම බය වෙන රිටිගල ප්‍රදේශයට අධිපති මහසෝන් දිස්ත්‍රියයි එදා සෝමි මාමගේ ස්වරූපයෙන් හිටියේ. මාළු ඇල්ලීම වරදක් නිසා එම වරදට සියදෝරිස් මාමට දඬුවමක් හැටියට මේ දේ සිද්ධ කළා කියලා තමා ගුරුන් වහන්සේ පැවසුවේ. මේ කතාව කාලයක් තිස්සේ පැවතීගෙන ආපු කතාවක්. මේ ළඟදි තමා මට මේ කතාව දැනගන්න හැකි වුණේ. මේක විශ්වාසය මත පවතින කතාවක්, සත්‍ය කතාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකත් මිනිස්සෙක් විසින් මවාගත් තවත් මනක් කල්පිත කතාවක් වෙන්නත් පුළුවන්. මේක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් කතාවකින් ළඟදිම ඔබව හමු වෙනකම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තවත් අලුත් කතාවකින් ළඟදිම හම්බෙමු. ජය වේවා.